Hi guys, welcome back to our channel. ඔක්කොමල හොඳින් කියලා හිතනවා. ඔන්න අද අපේ කිචන් එකේ හදපු තවත් රසවත් ගුණවත් රෙසිපි එකක් ගෙනාවා. මේක ඇත්තටම පුංචි බබාලට හදන රෙසිපි එකක්. ඒ වගේම වැඩිහිටියන්ට සාමාන්‍යයෙන් කෑම ප්‍රියතාවයක් දක්වන්න නැති ඕන කෙනෙක්ට මේක දෙන්න පුළුවන්. මේක හදන්නේ ත්‍රිපෝෂ වලින්. ත්‍රිපෝෂ විතරක් නෙමෙයි සම්පෝෂත් යොදව ගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම මේක හදන්න අපිට උදව් කරන්නේ ප්‍රියා. අපිට ප්‍රියා තමයි මේක කියලා දෙන්නේ. එයා කරගෙන යන විදිහ මම කියන්නම්. පාන් පිටි කෝප්ප භාගයක් දාගත්තා. ඉතින් අපි හදන ප්‍රමාණය අනුව ඊට පස්සේ පොල් දාගත්තා. ඊට පස්සේ මේකේ ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි ත්‍රිපෝෂ. ඕගොල්ලන්ට ඒකට ආදේශක විදියට සම්පෝෂ යොදව ගන්නත් පුළුවන්. එහෙම දාලා ඔන්න ඔය වගේ ඒ dry ingredients ටික හොඳට mix කරගන්න. හැන්දෙන් ඊට පස්සේ සීනි ටිකක් ලුණු ටිකක් රස අනුව දාගන්න. මේක හරියටම අපි පොඩි කාලේ කන සමපෝෂ ගුලි තියෙන්නේ. ඒ මිශ්‍රණේ එන විදියටම අනා ගන්නවා. තව චුට්ටක් ඉස්සරහට එනකොට ඕගොල්ලන්ට පෙනේවි. මේක ඉතින් අර හවස තේ වෙලාවකට කට්ටිය එක කියව කන්න හොඳ රොටියක්. හදලා බලන්න අනිවාර්යෙන්. ත්‍රිපෝෂ හරි සම්පෝෂ හරි හම්බුනම මේ වගේ රොටියකුත් පොඩ්ඩක් වෙනසකට හදලා බලන්නකො. වෙනද කන ගුලි වගේමත් නෙමෙයිනේ. වෙනස් දෙයක්නේ. ඉතින් ඔය වගේ වතුර ටිකකුත් දාලා හොඳට කලවම් කරන්න. කොහොම හරි මේ වෙද්දි අපේ ප්‍රධාන ෂෙෆ් ප්‍රියානි එයාට සහාය ෂෙෆ් විදියට අපේ පුතත් ඉදිරිපත් වෙලා ඉන්නේ. ඉතින් එයාගේ පුංචි අතත් මේ භාජනයේට අත දානවා දකී ඕගොල්ලෝ. ඒ වගේම ඊට පස්සේ අපි මොනවද කරන්න කියලා ඊළඟ පියවරවල ටික බලමු. මේ ලා රස්නේ වතුර දාන්නේ. ගොඩාක් තද උණු වතුරත් නෙමෙයි ඇල් වතුරත් නෙමෙයි. ලා රස්නේ වතුර දාලා වෙනද හදන සම්පෝෂ ගුලියේ තියෙන විදියටම හදනවා. ඔන්න අපේ මැනිකගේ චූටි අත. අපේ පදම ගොඩාක් දියාරු කරගන්න නැතුව අපි වතුර ප්‍රමාණය දාන්න ඕනේ. මේක දියාරු වුණොත් ඒක තෝස ගානකට හැදෙනවා. ඉතින් ප්‍රියා කිව්වා දියාරු විදිහට හැදුවොත් අපිට මේක තෝස මිශ්‍රණයක් කරන්න පුළුවන් කියලා. දැන් අපි හදන්නේ රොටිනේ. ඒකෙ හින්දා වතුර ප්‍රමාණය මෙන්න මේ විදිහට ගුලි හදාගන්න පුළුවන් වෙන විදිහට හදාගත්තා නම් ඇති. තිබුණා නම් ඇති. ඊට පස්සේ හොඳට අතිනුත් මිශ්‍ර කරන්න. මොකද ලුණු, සීනි, පොල් ඒ හැම තැනටම හැම ඉන්ග්‍රීඩියන්ට් එකම කලවම් වෙලා ගැලවිලා යන්න ඕන. හැම තැනටම ගෑවෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ මේ ඩෝ එක හදලා අපි පුංචි බෝල වලට හදා ගන්නවා. ඒකත් ප්‍රියා කරනවා බලන්නකෝ. මේක ඉතින් පොඩ්ඩක් වහලා තියලා අපිට පැත්තකට කරලා තියලා අපි රොටිය හදන වෙලාවට හදලා ගන්නත් පුළුවන්. නැත්තම් ඒ වෙලාවෙම මේක හදලා ගන්නත් පුළුවන්. ඉතින් අපි නම් මේ ප්‍රමාණයෙන් ඔන්න ඔය විදිහට රොටික බෝල ටිකක් හදාගත්තා. ඊට පස්සේ ටික වෙලාවකින් අපි අතට පොල් තෙල් ටිකක් දාගෙන ඒ රොටිය තුනී කරගත්තා. රොටිය අපි වෙනද දකින රවුම විදියටම ආවෙ නැති වුණාට කලබල වෙන්න එපා. අපිට කොහොම හරි රසවත් රොටියක් තමයි මේ විදියට හැදුවත් එන්නේ. ඉතින් ওই විදියට ලෑස්ති කරගෙන රත් වෙච්ච තාච්චියකට දාලා මේ ත්‍රිපෝෂ රොටිය හදලා ගත්තම නම් උණු තේ එකක් එක ගොඩක් කන්න පුළුවන්. ඉතින් රස කතා ගොඩක් කියව අපේ තවත් ලස්සන දවසක් ජීවිතේ දවසක් අරන් එන්නම් ඉක්මනින්ම. එතකන් අපේ වීඩියෝස් බලන ඕගොල්ලෝ සතුටෙන් පරිස්සමෙන් ඉන්න. අපේ වීඩියෝස් හැමදාම ආදරෙන් බලනට thank you very much. ඒ වගේම මේ වගේ ත්‍රිපෝෂ රොටි හදලා තියෙනවා නම් කාලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකකුත් දාගෙනම යමුකෝ. thank you.